අයියත් වෙසක් කුඩුව කඩන්න යන්නේ. අපි වෙසක් කුඩුව කඩන්න තමයි. එහෙනම් වරේලා යන්න. අනේ ඔබට කුටි ගෙල්ලලා ඔබට කුටි ටිකක් මේකලා ගාලා මේකලා ගන්න. යා අම්මා එන මාන්සි නේ බා. දැන් නම් හරි ඔක්කොම කුටි ටිකක් ගැහුවා කුටි ටිකක් දාලා ඒ ටිකයි දැක්කේ ඔක්කොම හරි. ඊළඟට මොකද බාපි කරන්නේ? ආවි දන්සල් කන්නේ. දන්සල් කන්නේ යන්නේ. එන හොඳ වැඩේ නේ බා. ඉන්නේ කාසල්ල. දන්සල් කන්නේ යන්නේ නෙවෙයි. කිසිද බම්බට? යපෝ. තෙල් නෑ, ගෑස් නෑ, මොකුත් නෑ. ඒක කොහොමද බයික් එකේ තෙල් නැතුව කොහොමද බයි යන්නේ? මොකද කිසුනේ? දැන් සීන් යන්න බයි. එකක් සීන් නෑ. ඒකට මොකද කරන්නේ කියපන්. කමත් නෑ. පයින් හරියා. අම්මා. මම කිව්වනේ බම් මෙහෙ දන්සල් නෑ කියලා. ආව බම් මෙහෙ. නෑ බම් වැඩක් නෑ කියලා බම්. මොකද කොච්චර කිව්වද කියන මගුල කැහුවා. ආදි කිව්වා පයින් යම් අරකයි මේකයි. තේරුන්නේ නෑ බම්. හරි. සද්දේ ගිහි බලමු. දැන්. මොකද යකෙක් බම්මු? උලට මම. දන්සල් තියලා. අදිස්තර ඉස්සරහින් තාත්තවත් ගියා එන්නේ මොනේ මෙතන එන්නේ කිව්වා මේක හරියන්නේ කොහොමද බං මම මොකද්ද සීන් එක කියලා බලලා එන්න පොඩ්ඩක් ඉඳ මම මේක මේ රයිස් දාන්සලා නෙමෙයි මම මේ කවුද බං කිව්වේ මේක මේ තෙල් පොලිමක් බං මෝඩයක් එක්කු තෙල් පොලිමක් තෙල් පොලිමක් තෙල් පොලිමක්